ආයුබෝවන් සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා. අපි අද ප්‍රණීත රසයෙන් යුක්ත පළතුරු වලින් හදන පානයක් හදමු. මේක ගොඩාක් ලෙඩ රෝග අඩු කරන්න බලපාන පානයක්. ඔයගොල්ලෝ කවුරුත් දන්න කටුපුරැස්ස පානය. කටුපුරැස්ස වලින් ගොඩාක් ලෙඩ රෝග අඩු කරන්න උදව් වෙනවා. විශේෂයෙන්ම මේ හෘද වස්තුවට ගොඩාක් ගුණදායක පළතුරක් තමයි කටුපුරැස්ස. ඒ වගේම උදරයේ ග්ලූකෝස් මට්ටම වැඩි වෙන දියවැඩියා රෝගයට, කොලෙස්ටරෝල් වලට, ඒ වගේම ඇඹුල් රසයෙන් යුක්ත නිසා හමට හිම ගොඩාක් හොඳයි. ඒ වගේම ඔයාලට කෑම කන්න බැරුව කෑම අරුචි තියෙනවා නම් බඩගිනි එන්නේ නැත්නම් මේ පානය හුඟක් හොඳ පානයක්. හදාගන්න ගොඩාක් පහසු ප්‍රණීත රසයෙන් යුක්ත හොඳ පානයක්. අපි දැන් බලමු මේකට මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. ප්‍රධානම අවශ්‍ය වන්නේ කටුපුරැස්ස. ඔයගොල්ලෝ දන්නවනේ උපුරැස්ස ඕනි, දෙහි ඕනි, ඉඟුරු කෑල්ලක් ඕනි, කුඩා ඉඟුරු කෑල්ලක්, සීනි ටිකක්, ගම්බිරිස් කුඩු සුවල්පයක්, ලුණු සුවල්පයක්, වතුර, ගාපෝ රස ගන්න ඕන නම් අයිස් වතුර ටිකක්. අපි දැන් බලමු කොහොමද හදන්නේ කියලා. මේ ප්‍රණීත පානය හදාගන්නේ කොහොමද කියලා බලමු. ඉස්සෙල්ලම උගුරැස්ස ටික හොදලා පිරිසුදු කරලා ඔයගලන්ට අවශ්‍ය ප්‍රමාණයට උගුරැස්ස ටිකක් අරගෙන බ්ලෙන්ඩරේට දාගන්න. මේ කුඩා දෙහි ගෙඩියක උසත් ඒකටම දාගන්න. මම නම් මේ ගත්තේ දෙහි විනුවට ගත්ත මං අර ජපන් දෙහි කියන අපි බීම හදන්න ගන්නේ අන්නේ දෙහි තමයි මම නම් ගත්තේ. ඒක ගත්තම තවත් ගොඩක් රසවත් වෙනවා. දෙහි ගෙඩියක ඉස්ම දාන්න, කුඩා ඉඟුරු කෑල්ලක් දාන්න, සීනි අවශ්‍ය ප්‍රමාණයට දාන්න. ඔයගලන්ට අවශ්‍ය ප්‍රමාණයට ඔයගොල්ලෝ බීම ජාතිය හදාගන්නකොට දාන්න ප්‍රමාණයක් ඇතිනේ. මිම්මක් ඕනේ ඔයගලන්ට අවශ්‍ය ප්‍රමාණය දාගන්න. ලුණු සල්පයක් දාන්න. ඒකට ගම්බිරිස් කුඩු ටිකක් දාලා ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට වතුර දාන්න. ඊට පස්සේ ඒ ටික ඔක්කොම දාලා හොඳට බ්ලෙන්ඩර් කරන්න. බ්ලෙන්ඩර් කරපුවාම ඒවයි තියෙන ඔක්කොම යුස ටික ඒ වතුර අපි දාන වතුර වලට එකතු වෙනවා. ඉතින් අපිට අවශ්‍ය ප්‍රමාණයට දාගෙන හොඳට බ්ලෙන්ඩර් කරන්න. දැන් අපි හොඳට මේ බ්ලෙන්ඩර් වෙලා තියෙන්නේ හොඳට මික්ස් කරලා පෙරලා ගමු. අපි දාන වීදුරු වලට පෙරාගෙන දාගමු. ඒ පෙරාගෙන වීදුරුවකට දාගත්තාම මේක ලේයර්ස් වගේ 3කට වගේ බෙදිලා තියෙනවා. උඩින් පෙන වගේ තියෙනවා. ඊට පස්සේ අර උගුරැස් වල කහට ගතිය වගේ ඒ ටික වෙනම තියෙනවා. යටින් ඊට පස්සේ වතුර ටික වෙනම තියෙනවා. ලස්සනට තියෙනවා ලේයර්ස් 3කට. ඒකට රස අනුගලට රස මදි නම් සීනි චුට්ටක් ආයි දාගන්න පුළුවන්. ලුණු චුට්ටක් දාගන්න පුළුවන්. ගම්බිරිස් කුඩු චුට්ටක් දාගන්න පුළුවන්. ඊට පස්සේ ලුණු අයිස් කැරටිකුත් දාලා හොඳ ප්‍රණීත පානයක් අපිට පානය කරන්න පුළුවන්. යාළුවනි අපි අදට මේ වීඩියෝ එක නතර කරමු. අපි ආයෙත් හොඳ ආයුර්වේද ඖෂධ පානයකින් හමු වෙමු. ආයුබෝවන්.